පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ? ඒකේ වැරදි විතරක් දාලා අපූර්වට සාංශයල්ලි. මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි. ඊළඟට ඔය සහෝදර මම මේ කියන්නේ අර ළඟම කීප දෙනානේ අපේ කේන්ති තරහ වැවිස් බොහොම ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. අපේ අයියා නැති වෙලා සති දෙකක් විතර නේද හිටපු එකම සහෝදර. එතකොට බිරිඳ දරුවෝ හින්දා මම මේ දරුවෝ බිරිඳ අවතක්සේරු කරනවා එහෙම නෙමෙයි. ගොඩක් පවුල්වල සහෝදරකම් නැති වෙන්නත් කසාදෙන් පස්සේ මේ පැත්තෙන් නම් එහෙම නැතුව මම කියන බොහෝ පැතිල වෙනවා. මහගෙදර බත් කෑම නවතිනවනේ අන්තිම බැන්දට පස්සේ. නිකන් මම කියනකොට හිතන්න බෑ අපේ පවුලේ පවුල් දෙකක් වෙලා බත් කෑවේ කියලා. ඒව නැති වෙනවා. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරි. දරුවොත් හැදියේ. සහෝදරයෝ හැදියේ. සහෝදරයෝ හදන්න බෑ.